ආයුබෝවන් ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ ඔබේ ආදරණීය බල්ලන්ට බලපාන බහුල ගැටලුවක් ගැන. ඒ තමයි බල්ලන්ට ඇතිවන සමේ රෝග. ඔබේ බල්ලා නිතරම කසනවද? එහෙමත් නැත්නම් සමේ රපු පැල්ලම් තියෙනවද? එහෙනම් මේ වීඩියෝ එක ඔබටමයි. අද අපි බල්ලන්ට ඇතිවන සමේ රෝග, ඒවා ඇතිවෙන්නේ ඇයි, ඒවා හඳුනාගන්නේ කොහොමද? සහ ඒවාට ප්‍රතිකාර කරන්නේ කොහොමද කියලා ඉතා සරලව කතා කරමු. ඒ වගේම ඔබේ බල්ලාගේ සම ආරක්ෂා කරගන්න ටිප්ස් ටිකකුත් බෙදා ගන්නම්. ඔබත් බල්ලන්ට ආදරය කරන කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. හරි? එහෙනම් පටන් ගමු. බල්ලන්ට සමේ රෝග ඇතිවෙන්නේ ඇයි? බල්ලන්ට සමේ රෝග ඇතිවෙන්න හේතු ගොඩක් තියෙනවා. මේවා බල්ලාගේ ජාන, ජීවත් වෙන පරිසරය, ආහාර හෝ සනීප ආරක්ෂාව මත රඳා පවතිනවා. ප්‍රධාන හේතු ටිකක් බලමු. ඇලර්ජි, බල්ලන්ට ආහාර, පරිසරය, උඩාර, බිම්මල, රූති නිසා ඇලර්ජි ඇතිවෙන්න පුළුවන්. පරපෝෂිත, ෆ්ලීස්, ටික්ස්, මයිට්ස් වගේ බල්ලාගේ සමේ ජීවත් වෙන ජීවීන් නිසා සමේ ගැටලු ඇතිවෙනවා. බැක්ටීරියා හෝ ෆංගල් ආසාදන, උදාහරණයක් විදිහට රින්වර්ම් වගේ ෆංගල් ආසාදන, හෝමෝන් ගැටලු, තයිරොයිඩ් හෝ වෙනත් හෝමෝන් ගැටලු නිසා සම ගැටලු ඇතිවෙන්න පුළුවන්. පෝෂණ ඌනතා, ආහාරවලින් නිසි පෝෂ්‍ය පදාර්ථ නොලැබීමත් හේතුවක්. ඉතින් මේ හේතු ගැන හිතන්නේ නැතුව බල්ලාගේ සමේ ගැටලුවකට ඔබම බෙහෙත දෙන්න යන්න එපා. හොඳම දේ තමයි පශු වෛද්‍යවරයෙක් හමු වෙන එක. සමේ රෝගවල ලක්ෂණ මොනවාද? බල්ලන්ට සමේ රෝග තියෙනවාද කියලා හඳුනාගන්න ලේසි ලක්ෂණ ටිකක් තියෙනවා. ඔබේ බල්ල මේ ලක්ෂණ පෙන්නුවොත් ටිකක් අවධානයෙන් ඉන්න. නිතර කැසීම, බල්ල බිත්තිවල බිම හෝ Tamanගේ දත්වලින් සම කසනවා නම්, සම රතුවීම හෝ ඉදීමීම, බඩ, කන් හෝ ඇගිලි අතර රතු පැල්ලම්, එක තැනක ෆර් ගැලවිලා යනවා නම්, ගංග දැසීම, සමයෙන් හෝ කන්නලින් අසාමාන්‍ය ගන්ධක් එනවා නම්, තුවාල හෝ පිළිකා, සමේ තුවාල ගෙඩි එනවා නම්, මේ ලක්ෂණ එකක් හෝ කිහිපයක් තිබුණත් ඒවා බල්ලගේ වයස, ජාතිය හෝ ජීවන රටාව අනුව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ලක්ෂණ දැක්කම ඉක්මනින්ම පශු වෛද්‍යවරයෙක් හමු වෙන්න. ප්‍රධාන සමේ රෝග ගැන ටිකක් දැන් බලමු. බල්ලන්ට බහුලව ඇතිවන සමේ රෝග ටිකක්. ඇලර්ජි. බල්ලන්ට ආහාර, උදා, චිකන්, දාන, බිම්ම හෝ ෂැම්පූ නිසා ඇලර්ජි ඇති වෙන්න පුළුවන්. ලක්ෂණ කැසීම, රතු පැල්ලම්. ප්‍රතිකාර ඇලර්ජි ඇති කරන දේ හඳුනාගෙන ඒවා ඉවත් කිරීම. බෙහෙත, ෂැම්පූ හෝ ඖෂධ. ෆංගල් ආසාදන, රින්වර්ම්. මේක ෆංගස් එකක් නිසා ඇති වෙනවා. ඒක බල්ලාගෙන් මිනිස්සුන්ටත් බෝ වෙන්න පුළුවන්. ලක්ෂණ වෘත්තාකාරව ෆර් ගැලවිලා යනවා, රතු පැල්ලම්. ප්‍රතිකාර ෆංගල් බෙහෙත, පිරිසිදු පරිසරයක් තබා ගැනීම. පරපෝෂිත, ෆ්ලීස්, ටික්ස්, මයිට්ස් වගේ දේවල් බල්ලාගේ සමට හානි කරනවා. ලක්ෂණ බල්ලා නිතර කැසෙනවා. කුඩා කළු ලප, ෆ්ලීඩර්ට් දකින්න ලැබෙනවා. ප්‍රතිකාර ෆ්ලී ට්‍රීට්මන්ට්ස්, බල්ලාගේ ඇඳුම් පිරිසිදු කිරීම. බැක්ටීරියා ආසාදන, තුවාල හෝ තෙතමනය නිසා බැක්ටීරියා ආසාදන ඇති වෙනවා. ලක්ෂණ ගන්ධ, තුවාල කහපාට ගුලි. ප්‍රතිකාර ඇන්ටිබයොටික්ස්, බෙහෙත, ෂැම්පූ. මේ රෝග ගැන තොරතුරු දැනගත්තම ඔබේ බල්ලාගේ ගැටලුව හඳුනා ගන්න ලේසි වෙයි. සමේ රෝග වළක්වා ගන්නේ කොහොමද? බල්ලන්ගේ සමේ රෝග වළක්වා ගන්න ඔබට පුළුවන් ටිප්ස් ටිකක් මෙන්න. නිතිපතා නාවන්න. බල්ලන්ට ගැලපෙන ෂැම්පූ එකක් භාවිතා කරන. ඕනවට වඩා නාවන්න එපා, මොකද ඒකෙන් සමේ තෙතමන යන්න පුළුවන්. පෝෂ්‍යදායී ආහාර බල්ලාගේ සමට හොඳයි. පරපෝෂිත පාලනය, ෆ්ලී කොලර්ස්. ස්පොට් ඔන් ට්‍රීට්මන්ට්ස් හෝ බෙහෙත භාවිතා කරන. පිරිසිදු පරිසරය, බල්ලා ඉන්න තෑන්, ඇඳුම්, සෙල්ලම් බඩු පිරිසිදුව තබා ගන්න. පශු වෛද්‍ය පරීක්ෂාව. බල්ලාව පශු වෛද්‍යවරයෙකුට පෙන්වන්න. බල්ලාගේ සමේ ගැටලුවකට ප්‍රතිකාර කරන්න ඉසෙල්ලාම පශු වෛද්‍යවරයෙකු හමු වෙන්න. ඒත් එක්කම බහුලව භාවිතා වෙන ප්‍රතිකාර ටිකක් ගැන බලමු. බෙහෙත්, ෂැම්පූ, ඇන්ටිබයොටික්ස්, ඇන්ටිහිස්ටමීන්ස් හෝ ස්ටීරොයිඩ්ස්. ආහාර වෙනස් කිරීම.
ඇලර්ජී ඇති කරන ආහාර ඉවත් කිරීම. විශේෂ බෙහෙත්, හෝමෝන් ගැටලුවලට විශේෂ බෙහෙත්. ඔබම බෙහෙත් දෙන්න එපා. හැම විටම වෛද්‍ය උපදෙස් අනුව වැඩ කරන්න. ඉතින් අද අපි බල්ලන්ට ඇතිවන සමේ රෝග, ඒවා හඳුනාගන්නේ කොහොමද, වළක්වාගන්නේ කොහොමද සහ ප්‍රතිකාර ගැන එකක් කතා කළා. ඔබේ බල්ලගේ සමේ ගැටලුවක් තියෙනවා නම් ඉක්මනින්ම පශු වෛද්‍යවරයෙකු හමුවෙන ඔබේ බල්ලගේ සතුට සෞඛ්‍ය ගැන හිතන. මේ වීඩියෝ එක ගැන ඔබේ අදහස් කොමෙන්ට්ස් වලින් කියන්න. ඔබේ බල්ලාටත් සමේ ගැටලු තිබුණාද? ඒවාට ඔබ කළේ මොනවද? ඒ වගේම සබ්ස්ක්‍රයිබ් බටන් එක ඔබලා බෙල් අයිකන් එකත් ක්ලික් කරගන්න. මොකද තවත් බල්ලන් ගැන ටිප්ස් එන්න තියෙනවා. ආයෙත් හමුවෙමු. බයි. ඒ වගේම ඔබට සුරතල් පූසෙක් ඉන්නවනම් අපි පූසන් පිළිබඳව වෙනම channel එකක් කරනවා. SL Cats කියලා channel එකේ link එක description එක දාලා තියන්නම්. පූසන් පිළිබඳව දැනුම එය මගින් ඔබට ලබා ගන්න පුළුවන්. අපි එක්ක එකතු වෙලා ඉන්න. සෑම සිකුරාදාවකම උදේ 8ට දැනුමෙන් පිරුණු ආදරයෙන් ඉදිරිපත් කරන අලුත් වීඩියෝ එකක් එක්ක ඔබව හමුවෙමු. එහෙනම් බයි.